සුබම සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. මම මේ channel එකෙන් දාන පළවෙනි වීඩියෝ එක මේක. මම අද ගෙනාවේ කොහොමද වීඩියෝ එකක් edit කරගන්නේ කියලා. ඒකට අපිට පොඩි app එකක් ඕන වෙනවා. අපි Play Store එකේ ඉන්නේ download කරගමු. හරි එහෙනම් දැන් Play Store එකට යන්න. ගියාට පස්සේ මෙතන තියෙනවා VN video editor and marker කියලා ඔයාලා search කරගන්න. search කරලා download කරගන්න. මම මේක download කරගෙන තියෙන්නේ. download කරගත්තට පස්සේ open වෙන්න. විදිහට open වෙන්න. open වුණාට පස්සේ මෙතන ඉහළ උඩම තියෙනවා කතුරක මාක් එකක් new project කියලා. ඒක උඩ click කරන්න. ඒක උඩ click කරන්න ඔයාලා ක්ලික් කරාට පස්සේ තියෙනවා ඔය හදන්නේ වීඩියෝ එකක්ද මියුසික් එකක්ද කියන තෝරන්න. මම වීඩියෝ එකක් හදන්න මෙතන වීඩියෝ කියන එකට හරිය දාගන්නවා. හරිය දාගෙන මෙතන යට තියෙන සේව් එක දෙන්න. අර සේව් දුන්නාට පස්සේ ඔයාලට මෙතන වීඩියෝ එකක් ඔයාලා දාන හරි. දැන් ඔයාලා මේකේ තියෙන වෝටර් මාක් එක නෙවෙයි මේ ඕන නැති කොටස් අයින් කරගන්න ඕනේ. මේ විදිහට මැප් එක වලින් මට මේ මැප් එකෙන් කිසිම වැඩක් නැහැ. මම මේ මැප් එක අනවශ්‍ය නිසා මම ඒක කපලා ඒක අයින් කරගන්නවා. ඔය විදිහට මැප් එක අවසන් වෙන තැන බලලා ඔය විදිහට කාට් එකක් දාගන්න. ඊට පස්සේ ඒක උඩ ටච් කරාට පස්සේ එන එහා පැත්ත උඩම තියෙනවා කෙළවරේ delete කියලා. delete දෙනවා. ඊට delete දුන්නාට පස්සේ එතන හරි. දැන් හරි. ඒ තාම තියෙනවා මැප් කෑල්ලක් පොඩ්ඩක් ඒකත් අයින් කරගමු. බලන්න ඒක අයින් කරගන්න ඕනේ දැන්. ඔය මැප් කෑල්ල ඔය තියෙන්නේ. ඕක අයින් කරගමු. ඒකත් ඒකට ටච් කරගන්න. ඒකට delete වෙන්න දෙන්න. හරි. දැන් අපි මේ ෆිල්ටර් එකක් තියෙනවා මේ පාට කරවල ඉස්සරහම. ඒ ෆිල්ටර් එකෙන් අපිට කැමති ෆිල්ටර් දාගන්න පුළුවන්. ඔයාලා කැමති ෆිල්ටර් එකක් දාගෙන මෙතන එහා පැත්තේ හරිනම් හරි ලොකු දෙන්න. නැත්නම් අර කතර මාක් එක තියෙනවා මම කතර මාක් එක දෙන්න. ඊට පස්සේ ඒකට එහා පැත්තේ තියෙනවා ටිප් කියලා. ඒකෙන් අපිට ලස්සන විදිහට හදාගන්න පුළුවන් වීඩියෝ එක කරගෙන විදිහට ඔය විදිහට පටන් ගන්න විදිහම ඔහොම හදාගන්න පුළුවන්. හරි මම ඕක දාගෙන දැන් මේක දැම්මට පස්සේ දැන් බලන්න ඒක ලස්සන විදිහට කරගෙන ඕම් බලන්න ඔය විදිහට ලස්සනට කරගෙනවා. ඔය විදිහට හදාගන්න පුළුවන්. ඒක ඊළඟට තියෙනවා ස්පීඩ් කියන අයිකන් එකක්. මම දැන් ඒක උඩ රත් කරගන්නවා. ඒකෙන් අපිට මේ වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මම ඒක දැන් තිබ්බ ගානම තියාගන්නවා. ඊට පස්සේ එකට එහා පැත්තේ තියෙනවා වොල්යුම් කියලා බටන් එකක්. දැන් මම ක්ලික් කරාට පස්සේ මේක මේ වීඩියෝ එකේ සවුන්ඩ් අඩු වැඩි කරගන්න පුළුවන්. ඔය විදිහට. හරි. දැන් ඒකත් ඊට පස්සේ මෙතන කෝප් කියලා එකක් තියෙනවා. මම ඒක උඩ රත් කරගන්නවා. ඔය විදිහට. ඔයාලට දැන් මේ වීඩියෝ එක දාන්නේ මොකේද? TikTok වලට දානවා නම් මෙතන TikTok අයිකන් එකත් එක්කම එකක් තියෙනවා. YouTube දානවා නම් YouTube අයිකන් එකත් එක්කම තියෙනවා. ඔය TikTok දාන අයිකන් එක. මේ තියෙන්නේ YouTube දාන එක. ඊට පස්සේ ඒක හරනම් මෙතන හරි ලකුණු දෙන්න ඔය විදිහට. හරි. ඊට පස්සේ තියෙනවා මෙතන rotate කියලා අයිකන් එකක්. මම ඒක උඩ රත් කරගන්නවා. ඒකෙන් වීඩියෝ එක ඕන
එක එක විදිහට පැති වලට කරකවන්න පුළුවන් ඔය විදිහට. ඔය නිකම් තියෙන subscribe button එක උඩ ටච් කරන්න ඔච්චර අමාරුවක් නෑ නේ. ඒකෙන්ද ඔය subscribe button එක ටච් කරන්න ඕනේ. දැන්ම subscribe කරන්න. හරි ඊළඟට කියන්නම් මම මේක මියුසික් කට් කරන එක කොහොමද කියලා. එතන උඩ තියෙනවා පේලිය තීරුවේ මියුසික් කට් මියුසික් කියලා. මේක ටච් කරලා පස්සේ අහපැත්තේ තියෙන නිල් පාට කොටුවක් ඇතුලේ මියුසික් කියලා මේ කියනවා. මේ කියන එක. හරි දැන් ඔයාලගේ ඇල්බම් එකට ගිහින් මේ කැමති මියුසික් එකක් දාගන්න පුළුවන්. හරි බලන්න ඔයා රෙකෝඩ් කරනවා මෙතන එහා පැත්තේ. හරි මම ඊළඟට කියන්නම් කොහොමද මේකට ටෙක්ස්ට් එකක් දාගන්නේ කියලා. ඒ කියන්නේ මොකක් හරි වීඩියෝ එක යන අතරතුර සර්ච් කරනවා. මම මෙතන තියෙනවා නිල් පාට ටෙක්ස්ට් කියලා දෙනවා. මෙතන ඔයා කැමති මේ තුනේ කැමති එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මම මගේ channel එකේ නම ගහනවා මෙතනින්. වම්බට්ටා ඇකඩමි කියලා. ඊට ඒක වම්බට්ටා ඇකඩමි කියන එක ගන්නවා මම. හරි ඉතින් ඒක ගැව්වට පස්සේ මෙතන හරි ගාමු දෙන්න හරි. හරි දැන් වීඩියෝ ප්ලේ කරලා බලන්න. ඔය විදිහට මම ප්ලේ කරනවා වීඩියෝ එක අතරමැද. හරි ඉතින් ඔච්චරයි මම අද වීඩියෝ එක ගෙනාවේ. ඔයාලට මේ පොඩ්ඩක් හරි වැදගත් වුණා නම් ඔයාලා කියන subscribe button එක මතක ඇතුව subscribe කරන්න. subscribe කරන්න. මට subscribe 1000 ගන්න කොහොම හරි උදව්වක් දෙන්න ඔය කට්ටිය හැමෝම. එහෙනම් අපි ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් හරි හමු වෙමු.